ආයිබෝන් ඔයාලා සියලුම දෙනාට යමි විත් නෙත්නි YouTube channel එකට අදත් මම ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම අරගෙන ආවේ whipping cream icing recipe එක. ඉතින් හැමෝම දන්න දෙයක් තමයි whipping cream icing එක හදන්න කලිනුත් හැදුවට පස්සෙත් අපි ෆ්‍රිජ් එකේ දාලා තමයි පාවිච්චියට ගන්න ඕනේ. නමුත් අද මම ඔයාලට කියලා දෙනවා ෆ්‍රිජ් එකේ දාන්න නැතුව පැය ගාණක් කොහොමද whipping cream icing එක හදලා එළියේ තියාගන්නේ. ඉතින් ඒ වගේම මේ whipping cream icing එක මේ රස්නේ කාලෙට නිවැරදිව හදාගන්නේ කොහොමද කියලාත් අද මම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. ඉතින් ඉස්සෙල්ලම මම මෙතන අරගෙන තියෙන්නේ ජෙලටින් තේ හැඳි එකක්. ඒකට මම සීතල වතුර මේකට මම අයිස් වෝටර් තමයි එකතු කරන්නේ. ඒක මම මේස හැඳි දෙකක් තමයි එකතු කරගන්නේ. එකතු කරලා අපි මේක මික්ස් කරලා බ්ලූම් වෙන්න විනාඩි 5ක් විතර තියාගන්න ඕනේ. ඊට පස්සේ මම මයික්‍රෝවේව් එකේ මීඩියම් පවර් එකේ 30 seconds මේක මෙල්ට් කරගන්නවා. ඊට පස්සේ අපි බලමු කොහොමද අයිසින් එක හදාගන්නේ කියලා. ඉතින් දැන් මම මෙතන අරන් තියෙන බෝල් එකයි බීටර් හුක්ස් දෙකයි මම ෆ්‍රීස් එකේ විනාඩි 20ක් තියලා තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම whipping cream එකත් හොඳ කූල් කන්ඩිෂන් එකෙන් තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලා ගොඩාක් රස්නේ දවසක නම් අයිස් කැට තියෙන භාජනයක් උඩින් තියාගෙන whipping cream එක බීට් කරන්න ගන්න. දැන් මම මේක අඩු ස්පීඩ් එකක පටන් අරගෙන මේ විදිහට බීට් කරගෙන යනවා. ඉතින් whipping cream ඔයාලා දැකලා ඇති වෙළඳ පොලේ තියෙනවා whipping cream කියලාත් තියෙනවා whipped cream කියලාත් තියෙනවා. ඉතින් whipped cream කියන්නේ ඒක already whip කරලාමයි තියෙන්නේ. අපි dessert වර්ග වලට එහෙම අපිට ඒක කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. නමුත් whipping cream එක අපිට මේකට icing sugar add කරලා vanilla add කරලා අපි මේක icing එකක් විදිහට හදා ගන්න ඕනේ. ඉතින් whipped cream එකේ එහෙම හදා ගන්න අවශ්‍ය නැහැ. ඒකේ අවශ්‍ය සීනි ප්‍රමාණය vanilla මේ හැමදේම add කරලා තමයි හදලා තියෙන්නේ. දැන් මේ විදිහට මයික්‍රෝවේව් දාගත්ත ජෙලටින් මිශ්‍රණය අරන් ඇවිල්ලා තියෙනවා. දැන් අපි මේක පැත්තකින් තියාගෙන අපි මේ විදිහටම බීට් කරගෙන යමු. ඉතින් whipping cream හදලා තියෙන්නේ මොනවාගෙන්ද කියලා අපි කතා කරනකොට මේක කිරි මේදෙන් තමයි හදලා තියෙන්නේ milk fat එකෙන්. ඒ වගේම සමහර whipping cream තියෙනවා vegetable oil වලින් හදලා තියෙන. ඉතින් ඒකට අපි කියනවා non dairy whipping cream. කිරි වලින් හදලා තියෙන එකට අපි කියනවා dairy whipping cream කියලා. ඉතින් මේ දෙක අපිට ගන්නකොට අපි හොඳට හරියට බලලා තෝරගන්න ඕනේ. දැන් මම මෙතන vanilla powder එකෙන් තේ හැඳි භාගයක් එකතු කරා. ඒක එකතු කරේ මම විනාඩි කිහිපයක් මේක බීට් කරලා චුට්ටක් ඝන ගතියට ආවට පස්සේ ඊට පස්සේ මේ විදිහට vanilla තේ හැඳි භාගය එකතු කරලා මම මේ විදිහට බීට් කරගන්නවා. ඉතින් whipping cream එකක අනිවාර්යෙන් ෆැට් ප්‍රමාණය 35 ඉඳන් 40 අතර. ගොඩක් වෙලාවට 36ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රමාණය තියෙන්න ඕනේ. දැන් මම මෙතන අයිසින් සීනි කෝප්ප භාගයක් එකතු කරගන්නවා මෙතෙන්ට. මම අද whipping cream මිලිලීටර් 200ක් තමයි මෙතන අරගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට එකතු කරලා අපි මේක බීට් කරගන්න ඕනේ. ඉතින් අයිසින් සීනි එකතු කරාට පස්සේ මේක high speed තමයි බීට් කරගන්න ඕනේ. ඉතින් මේ එකතු කරන අයිසින් සීනි ප්‍රමාණය ඔයාලට අවශ්‍ය ප්‍රමාණයෙන් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩාක් පැන් රසට අකමැති කෙනෙක් නම් මේ ප්‍රමාණය ඔයාලට අඩු කරගන්න පුළුවන්. නමුත් මම අද ඔයාලට කිව්වේ ශීතකරණයේ තියන්න නැතුව එළියේ තියෙන විදිහට හදාගන්න ඕනේ කියලානේ. ඉතින් ඒ නිසා තමයි මම අයිසින් සීනි කෝප්ප භාගයක් එකතු කරගත්තේ. ඊළඟට මේ විදිහට එකතු කරලා අපි මේක high speed එකේ බීට් කරලා මේ ටික හොඳට mix වුණාට පස්සේ මම මේකට corn flour එකතු කරගන්නවා. corn flour කෝප්ප කාලක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ෆ්‍රිජ් එකේ තියන්න නැතුව මේක හදාගන්න ඕනේ නම් තමයි මේක එකතු කරගන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් නැත්තම් ඔයාලට මේ icing සීනිත් නැතුව එතකොට corn flour නැතුව මේක හදාගන්නත් පුළුවන්. දැන් අපේ අයිසින් එකේ කන්සිස්ටන්සි එකට අපි කියනවා soft peak කියලා. ඉතින් මේ විදිහට කඩාගෙන වැටෙනවා නම් තමයි අපි මේක soft peak කියන්නේ. ඉතින් ඒ වෙලාවට තමයි මම මේ විදිහට corn flour ටික එකතු කරලා mix කරගන්නේ.
ඉතින් අපි හැමෝම දන්න දෙයක් තමයි අපි විපින් ක්‍රීම් අයිසින් එක පාවිච්චි කරන්නේ ස්පොන්ජ් කේක් වලට. ඉතින් ගොඩාක් වෙලාවට ඔයාලා ස්පොන්ජ් කේක් වලින් ගැටෝස් හදනවා නම් බිස්නස් එකකට වගේ කරනවා නම් non dairy විපින් ක්‍රීම් එක පාවිච්චි කරන එක තමයි ඔයාලට ලේසිම. මොකද ඒක අපිට ෆ්‍රීස් එකේ තියලා හරි තියාගන්න පුළුවන්. නමුත් මිල්ක් ෆැට් එකෙන් හදන විපින් ක්‍රීම් එක අපිට ෆ්‍රීස් කරන්න බෑ. ඒකේ වතුරයි තෙලුයි කියන එක මේ කොටස් දෙක වෙන් වෙනවා අපි ෆ්‍රීස් කරොත්. ඉතින් ඒ නිසා මේක අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ ෆ්‍රිජ් එකේ යට කොටසේ. නමුත් ගොඩක් කල් තියාගන්න බෑ. ඉතින් ඒ නිසා non dairy whipping cream එක පාවිච්චි කරන්න. දැන් මම මෙතන ජෙලටින් මිශ්‍රණය අරන් තියෙනවා මේ විදිහට. අපි දැන් ඒක එකතු කරලා බීට් කරගමු. ඉතින් මේක අනිවාර්යෙන් නිමිලා තියෙනවනේ මේ වෙලාව වෙනකොට. ඒකත් දාලා මේ විදිහට අපි high speed බීට් කරමු. ඉතින් මිල්ක් ෆැට් එකෙන් හදලා තියෙන විපින් ක්‍රීම් එක පාවිච්චියට ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි පැකට් එක කඩලා දවස් 3ක් වගේ ඇතුළත පාවිච්චියට ගන්න ඕනේ. ඉතින් ඒ වගේ මේක ෆ්‍රිජ් එකේ යට කොටසේ තමයි තියාගන්න ඕනේ. ඉතින් මේ අයිසින් එකේ කන්සිස්ටන්සි එක තියෙන්න ඕනේ ස්ටිෆ් පීක් තත්ත්වේ. ඒ කියන්නේ අර කෙලින් හිටින පදම මම ඔයාලට කලිනුත් කියලා දීලා තියෙනවානේ. අන්න ඒ පදමට එනකන් තමයි අපි මේක බීට් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඊට වඩා අපි බීට් කරගන්නෙත් නැහැ මේක. ඊට වඩා බීට් කරොත් මේකේ තෙලුයි වතුරයි වෙන් වෙනවා. එතකොට ආය අපට අවශ්‍ය කරන විදිහට අපේ අයිසින් එක කොහොමත්ම හදාගන්න බෑ. ඒ නිසා ස්ටිෆ් පීක් එකට ආවට පස්සේ අපි බීට් කරන එක නවත්තන්න ඕනේ. ඉතින් මම තව තප්පරයක් විතර මේක බීට් කරගන්නවා. ඉතින් මේක තමයි දැන් නිවැරදි පදම. දැන් මේ විදිහට මම බීටා හුක්ස් දෙක ඉස්සුවාට පස්සේ මේකේ තියෙන whipping cream ටික බිමට වැටෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට හරි කෙලින් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ whipping cream එක අවසානෙට බීට් වෙලා තියෙන්න ඕනේ. දැන් අපි whipping cream icing එක හදාගෙන ඉවරයි. දැන් මම මේක පැය භාගයකට ෆ්‍රිජ් එකට දානවා. ෆ්‍රිජ් එකට දානකොටත් හොඳට මේක කවර් කරලා දාන්න. ඊට පස්සේ ඔයාලට කේක් ඩෙකරේෂන්ස් වලට පයිප් කරන්න ඕන දෙයකට මේ whipping cream icing එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම මේක කේක් එක ඩෙකරේට් කරලා පැය ගාණක් එළිය තියාගන්නත් පුළුවන්. ඉතින් මේ පැය කීපයක් එළිය තියාගන්න ඕන රෙසිපි එක මම අරගෙන ආවේ ගොඩාක්ම කේක් බිස්නස් කරන අයට. මොකද ගැටෝ එකක් හදලා එයාලා ඒක ඩිලිවර් කරනකම් මෙල්ට් වෙන්නේ නැතුව තියාගන්න ඕනේ. නමුත් whipping cream icing එක කෑමට ගන්නකොට ඒක කූල් කන්ඩිෂන් එකේ තිබ්බොත් තමයි ඒකේ රසය තියෙන්නේ. ඉතින් අපි ගොඩාක් වෙලාවට ස්පොන්ජ් කේක් නේ මේකෙන් අපි ඩෙකරේට් කරන්නේ. ස්පොන්ජ් කේක් ෆ්‍රිජ් එකේ තියලා වුණත් අපිට කෑමට ගන්න පුළුවන්. මොකද අපි ඒක හදන්නේ ඔයිල් දාලා නිසා ඒක හයි වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට කෑමට ගන්න කියලා ඔයාලා කස්ටමර්ට කියන්න. කෑමට ගන්න කලින් පැයක් විතර ෆ්‍රිජ් එකේ තියලා කෑමට ගන්න කියලා ඔයාලා කස්ටමර් දැනුවත් කරන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එකෙන් ඔයාලට whipping cream ගැන, whipping cream icing ගැන යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් ඔයාලට තවත් ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. ඉතින් මෙච්චර වෙලා මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා සිටපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් නැවතත් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා සියලුම දෙනාට සුබ දවසක්.